හැම බුදු කෙනෙක්ම අභිධර්ම දේශනාව කරන්න දෙව්ලොවට වැඩම කරනවා. ඒ දෙව්ලොවට වැඩම කරලා දෙව්ලොව වස් පවාරණය කරලා දෙව්ලොවේ මනුලොවට වැඩම කරන්නේ ලෝක විවරණ මහා ප්‍රාතිහාර්ය සිදු කරගෙන. ඒ ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නේ බුද්ධ ශාසනයක එකම අවස්ථාවයි. අභිධර්ම දේශනාව අවසන් කළා දෙව් බමුණු පිරිවරාගෙන මනුලොවට වඩිනකොට දෙවියන් තමයි මේ මහා ප්‍රාතිහාර්යයේදී මහාමේරු පර්වත මුදුනේ ඉඳන් සංකස්සපුරයට රන් ඉනිමගවල් 3ක් මවනවා. සත්රුවණෙන් යුක්ත රන් ඉනිමගවල් 3ක් මවනවා. ඒ මැද තියෙන සත්රුවණෙන් මැවිච්ච ඉනිමගෙන් බුදුරජාණන් වහන්සේ පහළට බහිනවා වගේ දෙව් බමුණු පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඒ වගේම දෙපැත්තේ තියෙන ඉනිමං දෙකෙන් දෙවියනුත් බ්‍රහ්මයනුත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පෙර ගමන් එනවා. ඒ අතර මහා බ්‍රහ්ම දෙවියන් බඹලොවට අධිපති මහා බ්‍රහ්ම දෙවියන් මුතු කුඩේ දරාගෙන ඒ වගේම පංචසික දෙවියන් වීණා වාදනය කරනවා. සක්‍ර දෙවියන් ජයතුරා සකපිමිනෝ. මේ වගේ දෙව් බමුණු බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන එන්නේ හරියට පෙරහැරකින් වඩම්මගෙන පැමිණිලා බුදුරජාණන් වහන්සේ මනුලොවට ගෙනල්ලා ඇරලන්නේ නවා. උන්වහන්සේ අභිධර්ම දේශනාව සිදු කරන්න දිව්‍ය ලෝකෙට වැඩම කරෙත් යමා මහ පෙළහර පාල. එදා ගන්ධබ්බ රුක්ක මූලේ අසල යමා මහ පෙළහර පාලා බුදුරජාණන් වහන්සේ අහසින්ම වැඩම කරේ තව්තිසා දෙව්ලොවට අභිධර්ම දේශනාව කරන්න. මුගලන් මහරහතන් වහන්සේ නිතර දිව්‍ය ලෝකෙට වඩින කෙනෙක්. මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේ කල්තියාම දැනුම් දුන්න මොග්ගල්ලාන අසවල් දවසේ පුන් පොහෝ දවසේ වස් පවාරණය කරලා බුදුරජාණන් වහන්සේ දෙව් බමුණු පිරිවරාගෙන සංකස්සපුරයට වඩිනවා. එදාට ලෝක විවරණ මහා ප්‍රාතිහාර්යයක් සිදු වෙනවා. ඒක පියවියෙන් දකින්න පුළුවන් කියලා මිනිස්සුන්ට කියන්නකි. භික්ෂුන් වහන්සේලාට ඒ ප්‍රදේශවලට ආරණ්‍යවලට පණවිඩ ඇරියා. මිනිස්සු තමන්ගේ දායකයන්ට දැනුම් දුන්න පිණ්ඩපාතේ යද්දි මිනිස්සුන්ට කියාගෙන ගියා. එදා මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙව් බමුණු පිරිවරාගෙන සංකස්සපුරයට වඩිනවා කියලා පණවිඩේ දැනුම් දුන්නට පස්සේ දින 7ක් තිස්සේ මිනිස්සු සංකස්සපුරේ පිරිලා ඉතිරිලා හිටියා කියන. එකම හිස් ගොඩක් හැටියට යොදුන් ගානක් යනකම් මිනිස්යන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. දවස් කීපයක් තිස්සේ මේ පිරිච්ච සියලු දෙනාට ආහාර පාන වලින් දන් දුන්නේ, දන්සැල් දාලා ඒ අයට අපෝපස්ථාන කරේ. එදා ඒ සංකස්සපුරේ ධනවත්ම සිටුවරයෙක් බවට පත්වෙච්ච සිරිවර්ධන කියන ගෘහපතිය. එහෙම දීලා එදා මේ පින් දහම් කරගෙන ඉන්න අතරතුර තමයි බුදුරජාණන් වහන්සේ දෙව් බමුණු පිරිවරාගෙන සංකස්සපුරේට මහා ප්‍රාතිහාර්යයේ පාමින් රන් ඉනිමගකින් දෙව්ලොවින් මනුලොවට වඩිනවා වගේ වැඩම කරලා උන්වහන්සේගේ සිරිපා සටහන තබන්නේ. එදා මේ මහා ප්‍රාතිහාර්ය දැකලා විශාල පිරිසක් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරා. එදා මේ පිරිසට දින ගානක් තිස්සේ දන් දීපු සිරිවර්ධන ගෘහපතියා ඒ සිරිවර්ධන කියන මේ තරුණ සිටුවරයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මමත් පැවිදි වෙනවා. මගේ හිතෙත් ප්‍රාර්ථනයක් තියෙනවා. මටත් මාවත් පැවිදි කරන සේක්වා මගේ මේ ප්‍රාර්ථනාව කියලා තථාගතයන් වහන්සේ ඉදිරියේ තමන්ගේ ප්‍රාර්ථනාව සිහිපත් කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුව මොකක්ද ඔහුගේ ප්‍රාර්ථනා. බලනකොට දැක්කා මේ කෙනා සොළොසා සංකීය කල්පලක්ෂයක් තිස්සේ පාරමී සම්පූර්ණ කරගෙන ආපු කෙනෙක්. මේ මහා බද්ද කල්පේ මගෙන් පසුව ඊළඟට සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ මේ කෙනා. එදා බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයේදී සිරිවර්ධන ගෘහපතියා හැටියට ඉපදිලා හිටිය මෛත්‍රී බෝසතාණන් වහන්සේට අපේ ගෞතම බෝසතාණන් වහන්සේ අවසාන විවරණ ලබා දුන්න මහණෙනි මේ සිරිවර්ධන ගෘහපතියා මගෙන් පසුව ඊළඟට මේ මහා බද්ද කල්පේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා විවරණ ලබා දුන්නා. ඒ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අවසාන විවරණය.